ඔයාට ඇයි බැරි වුණේ මට ඇත්ත කියන්න? ඇයි ඔයා නොකියුවේ ඔයා බැඳපු ගෑණියෙක් කියලා දුෂේනි? මාව තේරුම් ගන්න මිලින්ද පොඩ්ඩක්. මං ඔයාට බොරු කළේ නෑ. කොහොමද කියන්නේ බොරු කළේ නෑ කියලා? හැමදේම ඔප්පු වෙලා තියෙද්දි. මට තවත් කොහොමද තේරුම් කරන්න කියලා හිතා ගන්න බෑ. තමුසෙ මට වංචා කළාට මට තමුසෙකින් පලි ගන්න ඕනේ නෑ. අන්න තමුසෙගේ මිනිහා යනවා උත් එක්ක. දුෂේනි ඈති බබා වඩාගෙන පාර පයින් මනුරව දැකලා කලබල වුණා. මිලින්ද දුෂේනිට යන්නම් කියලා යන්න ගියා. කවුද දුෂේනියේ? යාළුවෙක්ද? ඕ මනුර. අම්මී මොකද බය වෙලා වගේ? හොල්මනක් දැක්කද? ඕනේ අම්මි හොල්මනක් දැක්කනේ පුතේ. මනුර කාර් එකේ දොර ඇරලා ඔමේලිව කාර් එකට නැග්ගුවා. ඈතට වෙලා මේ දේවල් දිහා බලාගෙන ඉන්න මනුරව දැකලා දුෂේනිගේ බඩපපුව දාලා ගියා. මනුර මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා. ඔව් කියන්න දුෂේනි. මෙහෙම කියන්න බෑ. දුව ඉන්නවනේ. පස්සේ වෙලාවක් කියන්න. මනුර hina වෙලා පාර බලාගෙන ඩ්‍රයිව් කළා. දුෂේනි මිලින්දට ආදරය කරන්න පටන් ගත්ත හැටි මතක් කළා. මිලින්ද මහ ගොඩාක් දුෂේනිට ආදරය කළා. ඒත් දුෂේන්ට නොහිතන වෙලාවක තමන්ගේ එකම නියුන් සහෝදරියගේ දරුවට අම්මෙක් වෙන්න වුණා. ඒ පුංචි හිත තලන්න බැරිකමට දුෂේනි මනුරගේ වයිෆ් වුණා. ඒත් ලෝකෙට පේන්නේ මිසක් හිත්වලින්වත් නීතියෙන්වත් නෙමෙයි. දුෂේනි මොනා හරි ලොකු දෙයක් හිතේ තියාගෙන ඉන්නවා. ඕ මනුර අපි හවස එළියට යමු. දුව අම්මලා ළඟ දාලා. දුෂේනි ගෙදර ආපු ගමන් කලේ ඇඳට වැටලා කල්පනා කරපු එක. ඔමේලිව අම්මලාට බලා ගන්න කියලා දුෂේනි මිලින්දයි එළියට ගියේ ඩිනර් අවුට් එකකට. මොනාද බොන්නේ? කැමති දෙයක් ඕඩර් කරන්න. මනුර දුෂේනිගේ හිත තේරුම් අරන් කරදර නොකර දුෂේනි කතාව පටන් ගන්නකම් බලාගෙන හිටියා. මනුර අපි දෙන්න ඇරෙන්න වෙන කවුරුත් දන්නේ මං දුෂේනි කියලා. ඉතින් අපි හැමදාම මේ රහස මේ විදිහට රකින්න ඕනේද? මං කිව්වා නේද එදාම මේ කරන දේ ඔයාගේ ජීවිතේ ප්‍රශ්නයක් වෙයි කියලා. ඔයා ටිකක්වත් ඇහුවේ නෑ නේක? රෂේනි නැති වුණාට පස්සේ ලංකාවට ආවේ රෂේනි වෙනුවට ඔයා දුෂේනි. මගේ දරුවා වෙනුවෙන් එච්චර කැපකිරීමක් කරපු ඔයාට මට බෑ වරදින්න දෙන්න. කියන්න මොකද්ද ප්‍රශ්නේ? අපි මැලේසියාවේ ඉද්දි මං කෙනෙක්ට ආදරය කළා. ඒත් අක්කා නැති වුණාට පස්සේ මං එයා මග අරින්න ගත්තා මනුර. මං මොන හේතුවක් නිසාවත් මගේ දරුවට අවඩක් කරන්නේ නෑ. එයා එතකොට හිටියෙත් මැලේසියාවේ තමයි. එයාත් දැන් ලංකාවේ. එයා කීප දවසක්ම මාව ෆලෝ කරලා තියෙනවා. ඔයාවයි මාවයි දරුවවයි දැකලා එයා කියනවා මං එයාව චීට් කළා කියලා. මං එයාව චීට් කළේ නෑ මනුර. මං දරුවා වෙනුවෙන් තීරණයක් ගත්තා විතරයි. මං එයාට කතා කරන්නම් දුෂේනි. එපා. එහෙම වුණොත් මට දරුවව හදාගන්න වෙන්නේ. ඒක නම් කරන්න එපා මනුර. එයා හිතාගෙන ඉන්නේ මං මැරි කරලා එයාට නොකිය ඉන්නවා කියලා. ෂිට් මාර සීන් එක. ඒත් මට ඇත්ත කියන්න බෑ. දැන් හැමෝම හිත හදාගෙන ඉන්නේ දුෂේනි මැරුණා කියලා. ඒ හිත්වලට ආය වේදනාවක් දෙන්න මට බෑ මනුර. මේකට මොකද්ද කරන්න ඕනේ මම? ඔයා යාට පුළුවන් නම් පැහැදිලි කරන්න මේක. හැබැයි මට ඔමේලිව නැති වෙන දෙයක් නම් කරන්න එපා. දුෂේනි රෂේනි විදියට ලෝකෙට පේන්න ලස්සනට ජීවත් වෙනවා. ඒත් මිලින්ද ළඟ විතර දුෂේනි විදියට ජීවත් වුණා. මනුරගේ හිතත් මේ තරමින් හරි හැදිලා තියෙන්නේ රෂේනිගේ රූපෙම තියෙන දුෂේනි ළඟ ඉන්න නිසා වගේම ඔමේලිව ආදරෙන් අම්මා තරමටම බලා ගන්න නිසා. මනුරයි දුෂේනි ඩිනර් එක අරන් ගෙදර යනකොට ඔමේලිට ආච්චි ළඟ හොන්තටම නිින්ද ගිහින්. රෂේනි ඔයාලා ඈස්තිද? ඕ මනුර යමුද? කොහෙද උදේ මේ දෙන්නත් එක්ක යන්නේ? අපි ආයෙම මැලේසියා යන වැඩේ ලෑස්ති කරගන්න ඕනේ අම්මා. අනේ පුතේ ආයෙනම් ওই කරුමක්කාර රටේ යන්න තියා හිතන්නවත් එපා. මමත් කියන්නේ අම්මා කියන කතාව තමයි. රෂේනි නංගිව නැති වෙලා ඔයාලා තුන්දෙනා හරි බේරුනේ මොකක් හරි පිනකට. වෙච්ච දේවල් උනා ආයෙව හදන්න බෑනේ. ඔන්න ඔහෙ තියෙන හැටියට මෙහි ජීවත් වෙමු.
එකම වහලකට මොනවා වුණත් අම්මයි මමයි ඉන්නවනේ. මං හිතාගෙන ඉන්නේ මේ එන 20 වෙනිදාට දුෂේන්ට දානයක් දෙන්න. මොකද කියන්නේ ලොකුදුව ඔව් අම්මා ඒක හොඳයි. දුෂේනි අම්මගේ ඇස් මග ඇරලා කතා කළා. ඒ දුෂේනි ඒ ගැන වැඩි හිතන්න ගියේ නෑ. උණු හින්දා බොන්නත් බෑ, කිරි හින්දා හක දාන්නත් බෑ වගේ හැඟීමක් දුෂේන්ට ඒ වෙලාවේ දැනුණා. වෙලා ගිහින් තියෙන්නේ අපි අමුද? දුෂේනි මනුරත් එක්ක ඒ වෙලාවේ පිට උනේ මිලින්දව හම්බ වෙන්න. මට නම් බයයි මනුර. බය වෙන්න එපා. වැරද්දක් කරලා නෑනේ. ඒත් මිලින්ද මේ දේවල් විශ්වාස කරයිද? විශ්වාස කරන නොකරන එක උගේ වැඩක්. කියන එක අපේ වැඩක්. මනුර ඉන්නේ හිත අවුලෙන් කියලා දුෂේන්ට දැනුණා. ඒත් මිලින්දට මේ ඇත්ත පැහැදිලි කරනක දුෂේනිගේ හිතට නිවනක් තිබුණේ නෑ. මීට කලින් කවදාවත් මිලින්දේ ගෙදර ගිහින් තිබුණ නැති නිසා ගේ හොයාගන්න ටිකක් අමාරු වුණා. ගේට් එකෙන් ඇතුළට දානකොට මිදුලේ නතර කරපු වාහන දෙක තුන දැකලා මනුර දුෂේනිගේ මූණ දිහා බැලුවා. ඒත් එක්කම කවුද ආය බලන්න ගෙයින් එළියට ආපු මිලින්දගේ අම්මා සුන්දර හිනාවකි වාහනේ ළඟට ආවා. මිලින්ද ඉන්නවද ආන්ටි? පුතා ඉන්නවා. මේ කවුද? එයාට කියන්නකෝ මනුර කියලා කෙනෙකුයි දුෂේනි කියලා කෙනෙකුයි ඇවිත් ඉන්නවා කියලා ආන්ටි. මේ අපේ පුතාගේ යාළුවද? ඔව් ඔව්. පුතා බලන්න මනමාලී ගෙදර අය ඇවිත් ඉන්නේ. එන්නකෝ ඇතුළට. එහෙම එකක්ද? හරි ආන්ටි කමක් නෑ. අපි පස්සේ එන්නම්. එන්න ළමයිනේ. ඔයාලත් අඳුරනවා ඇතිනේ මිලින්ද බඳින්න ඉන්න ළමයාව. අපි එහෙම ගොඩාක් දන්නේ නෑ ආන්ටි. අපි ආවේ මිලින්දව හම්බ වෙන්න පොඩි වැඩකට. ඔහොම ඉන්න. මං කියන්නම් පුතාට. මනුර දුෂේනිගේ කඳුළු පිරුණු ඇස් දෙක දිහා බැලුවා. එන්නකො ළමයි ගෙට එතකන්. ඒ පාර මිලින්දගේ තාත්තා ඇවිත් කතා කළාම දුෂේන්ටයි මනුරටයි තවත් වාහනේට වෙලා ඉන්න බැරි වුණා. මේ අපේ පුතාගේ යාළුව දෙන්නෙක්ලු. ආන්ටි කෝ මිලින්ද පේන නෑනේ. එයා ඕන්න අර දරුවත් එක්ක උඩට ගියා. දැන් එයි. මිලින්ද බඳින්නේ ප්‍රොපෝසල් එකකින්ද? නෑ නෑ. ඔය යාම හොයාගත් එකක් තමයි. අවුරුදු ගාණක් වෙනවලු. රට ඉන්න කාලේ තමයි ඕක අපිට කිව්වේ. මිලින්ද කිව්වට රැවටිලා තියෙන දුෂේනි කියලා දැනෙද්දි දුෂේන්ට මහා ලොකු වේදනාවක් දැනුණා. හැමෝගෙම ඇස් රැඳුනේ පඩිපෙළ බහැලා එන කපල් එක දැකලා. මිලින්ද තාන්නේව තුරුල් කරගෙන ආවේ අම්මා තාත්තා ඉන්නවද කියලාවත් ගාණක් නැතුව. දුෂේනි අපි යන්න කියලා හදනකොට අම්මයි තාත්තා ඉන්නම කිව්වනේ. මිලින්ද කරපු දේ අහුණාට පස්සේ තවත් දුෂේන්ට මූණ දෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අපි පොඩ්ඩක් එළියට යමුද මිලින්ද? තනියෙන් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඉක්මනින් යන්නත් ඕනේ. හරි යමු. මිලින්ද දුෂේනි මනුරයි පස්සෙන් ඇවිත් වාහනේට නැග්ගා. මචං මං දුෂේනිව එක්කයි උඹලගේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. ඒත් උඹ මේකිට කරලා තියෙන්නේ බොරුනේ බං. මොනවද විසඳන්න තියෙන්නේ? දුෂේනි බැඳලා ළමෙකුත් ඉන්නවා කියලා මං දන්නවා. උඹ දන්නවා? දන්නේ බාගෙට. උඹ දන්නවද දුෂේන්ට නියුන් අක්කා කෙනෙක් හිටියා කියලා? නෑ. දුෂේනි අක්කා ගැන කිව්වට මට ලොකු දෙයක් කියලා නෑ. දුෂේනි කියන්නේ මගේ වයිෆ්ගේ නියුන් සහෝදරි. මගේ වයිෆ් රෂේනි. එහෙදි උන ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. එදා ඉඳන් තරුවට අම්මෙක් වුණා ඇරෙන්න වෙන දෙයක් අපි අතර තිබිලා නෑ. නංගි නොහිටින්න මගේ දරුවා ලෙඩෙක් වෙලා. මොකක්? ඔව්. ඒ තුඹ කරලා තියෙන්නේ මොනවද? බදින්නේ කියක් කිද්දි දුෂේන්ට පද හදලා උඹ සුදන වෙලා අතෑරපු එකනේ මිනිහෝ. මනුර අපි යමු. දැන් මෙයාට අපි ඇත්ත කිව්වනේ. මට සමා වෙන්න දුෂේනි. දුෂේනි තඹ සතේකට මිලින්දව ගණන් ගත්තේ නෑ. මනුර එතනින් ආවේ කේන්තියෙන්. දැන් හරිද අමාරුව? ඇස් දෙකෙන් දැකලා විශ්වාස කළා නේද? දුෂේනි මොනවත් නොකිය ගෙදරට එනකන් හිටියේ ඇස් දෙක පියාගෙන. ඔමේලිට ටිකක් අසනීපයි වගේ පුතා. බෙහෙත් ටිකක් ගන්න අරන් යන්න වෙයි. බලමුකෝ අම්මා පැන්ඩෝල් සිරප් දුන්නානේ. දුෂේනි ඔමේලිය වඩාගෙන කාමරයට ගියා. කිරි නැතත් ඔමේලි දුෂේනිගෙන් කිරි බොන්න හුරු වෙලා හිටියා. එදා දුෂේනිගේ ඇස්වලින් කඳුළු ආවේ ඔමේලි ගැන උපන් ආදරේට. දුෂේනිගේ ලේ කිරි වෙලා එන හැටි දැකලා. සෝරි මං පස්සේ එන්න. කමක් නෑ එන්න. වෙනදා පුරුද්දට මනුර දුෂේනි දරුවට කිරි දෙනවා දැකලා
කාමරෙන් එළියට ගියා. ඒ දුෂේනි මනුරව තව දුරටත් නතර කළේ නෑ. දුෂේනි ඔමේල්ට නිින්ද ගියාට පස්සේ නෙට් එක දාලා මනුර ළඟට ආවා. කිරි එරිලා මගේ දරුවට එච්චර ආදරය කරන ඔයාව තව එකෙකුට දෙන්නේ කොහොමද? මාව දෙන්න එපා කාටවත්. දුෂේනි පළවෙනි වතාවට මනුරගේ පපුවට තුරුල් වුණා. මනුර දුෂේනිගේ නිකටෙන් අල්ලලා ඔළුව උඩට කරලා ඒ ඇස් දෙක දිහා බලාගෙන හිටියා. ගැහෙන නාදලු දෙතොල් දුෂේනිගේ රත් අඹර තොල්පෙති ආදරෙන් සිපගත්තා. තවත් හැංගීම් හිර කරගෙන ඉන්න බැරි මනුර තදින් දුෂේනිය බදාගත්තා. මනුර අපි බඳිමු. ඔයා මිලින්ද ගෙවෙයි කියලා මම විඳවපු ගින්දර ඔයා දන්නවනම් මාව ආයෙ කරගන්න. දුෂේනි හීන් කෙඳිරියේ මුමුණද්දි මනුරට දැනුනේ රෂේනි තාමත් ළඟ ඉන්නවා වගේ. දුෂේනිගේ රත් පැහැ දෙතොල් තද රතු පාට හැරිලා පිරිපුන් හංස යුවල බලාගෙන ඉන්නේ මනුරට ආරාධනාවක් කරන්න වගේ. මනුරගේ දරුවා වෙනුවෙන් කිරියරුණු ලය මඩල ලස්සන මනුර හරිලා ආදරෙන් විඳගත්තා. ඉවසගෙන ඉන්න බැරි හැඟීම් වලින් මත්තුන මනුර දුෂේනිව යහන මතට පා කරලා දැම්මා. දෙපතුල් වලින් පටන් ගත්ත සිප ගැන්ම නල්ලත වෙනකන් අරන් ආපු මනුර දුෂේනිගේ මූණ වේදනාවෙන් පිරෙන දිහා බලාගෙන දුෂේනිව මනුරේ කරගත්තා. මනුර ඇති දුෂේන්ට තවත් ඉවසගෙන ඉන්න බැරි නිසා දුෂේනිගේ කටින් හිමීට පිට වෙද්දි මනුරගේ හැඟීම් සියල්ලත් පිට කළේ දුෂේනිව තවත් ටිකක් පපුවට තෙරපගෙන. මම වැරැද්දක් නෙමෙයි නේද මනුර කරන්නේ? පිස්සුද ආට ලෝකෙට මැරිච්ච කෙනෙක් වෙලා අක්කා වෙනුවෙන් අක්කාගේ නමින් ජීවත් වෙන එක වැරැද්දක් නෙමෙයි. මනුර දුෂේනිගේ පිරිසුදුකමේ සංකේතය අතින් පිරිමැත්තා. තරහද? නෑ. තව ටික දවසකින් ඔමේරිට මල්ලි බබෙක් ආවහම හරි. මන් දන්නේ හැබැයි ඔන්න මගේ අක්කා මගේ බඩේ ඉපදෙනවා නම් මං ඕන තරම් ළමයි හදනවා. දුෂේනි මනුරගේ පපුවේ ඔළුවේ තියාගෙන ඇඬුවා. මොනවා කරන්නද? වෙන්න තියෙන දේවල් වෙනවා දුෂේනි. කවදා හරි ඔයාට හොඳ කෙනෙක් හම්බ වුණොත් ඔයා යන්න. මට වෙන හොඳ අය නෑ මනුර. මට ඔමේරිකෙන් එහා ලෝකයක් නෑ දැන්. ඒ කියන්නේ මට එහා ලෝකයක් තියෙනවා එහෙමද? දැන් නම් තාත්තයි දුවයි තමයි මගේ ජීවිතේ. එතනින් එහාට හිතන්න බෑ. ඔමේලිය හැරිලා අඬද්දි දුෂේනි ඔමේලිය වඩාගෙන මනුර ළඟට ආවා. මනුර දුෂේනිවයි ඔමේලිවයි ආදරේ